සුබ දවසක් හැමෝටම. අද ඔන්න දමිය බ්‍රෝ ඇවිල්ලා ඉන්නේ හම්බන්තොට බීච් එකට. හම්බන්තොට බීච් එකේ වල දැන් බීච් එකේ ඉඳලා මම මීටර් 100ක් විතර ඇවිල්ලා ඉන්නේ මේ දීවර වරායේ ගල්බැම් දීවර වරායේ මුහුදෙන් වෙන ගල්බැම් මුහුද. ඉතින් මොකක් හරි විශේෂ නමක් කියන මේ බෝට්ටුව ඇතුළේ වෙන තැන පිට වෙන තැන මට ඒ නම නම් මතක නැහැ. ඒ නම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න පහලින්. මේ පේන්නේ ටෝලර් බෝට්ටු තියෙන තැන කෙලින්ම. වගේම දකුණු පැත්තේ තියෙන්නේ දවසේ පොඩි බෝට්ටු. ඈතින් පේනවාට හම්බන්තොට නගරය. මෙතන මේ මම ඇවිල්ලා ඉන්නේ හවස 6ට විතර. මාර පට්ට වයිබ් එකක් තියෙන මෙතන. පට්ට ලස්සනයි. මේ ටයිම් එකට මෙතන මේ ගොඩක් මේ වැටිය දිගේ බිලිබාන කට්ටිය ඇවිල්ලා ඉන්නවා. මේ ඔයාලට පේන්නේ බිලිබාන සහෝදරේ. මෙතන මේ ටයිම් එකට 6ට කියන්නේ මෙතන පට්ට ලස්සනයි. ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා බලන්න පුළුවන්. සුපිරි ආවොත් ඔයාලා අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා බලන්න කොහොමද කියලා. ඔය ඈතින් පේන්නේ බීච් එක. මේ මම අනිවාර්යයෙන්ම හැබැයි මෙතනට එක දෙයක් දැක්ක ආපු වෙලාවේ මේ මෙතන අපි ගියොත් කොහේ ගියත් අනිවාර්යෙන් කියන්න වෙන දෙයක් තමයි ප්ලාස්ටික් පොලිතින් දාන්න එපැයි කියලා. මොකද හැමතැනම ජරා කරලා තියෙන්නේ මේ ප්ලාස්ටික් දාලා. හැබැයි මම දැකපු විදිහට හම්බන්තොට බීච් එකේ නම් 80%ක් විතර වෙන තැන් වලට වැඩිය අපද්‍රව්‍ය දැක්ක අඩුයි. ඒක මම හිතන්නේ හොඳ වැඩක්. හම්බන්තොට ජනතාව ඉතා පිරිසිදුවට තියාගෙන ඉන්න මේ බීච් එක. ඔය පේන්නේ ඈතින් පේන්නේ හම්බන්තොට නගරය. මෙතන පට්ට ලස්සන මාර වයිබ් එකක් තියෙන මෙතන. ඔයාලා එනවා නම් අනිවාර්යෙන් පහමාරෙන් පස්සේ වගේ තමයි මෙතනට එන්න ඕන. ඒ වෙලාවට තමයි ලස්සන පේන්නේ බීච් එක. හැබැයි මෙතන නාන්න එහෙම නම් ටිකක් අමාරුයි. මොකද මේ මෙතන පොඩ්ඩක් මුහුද සැර වැඩි. මෙන්න මේ පැත්තේ නම් නාන්න පුළුවන්. දීවර වරාය පැත්තේ මේ කට්ටිය අපිත් එක්ක ආපු කට්ටිය මෙතන නාන්නේ. මේ පැත්තේ පොඩ්ඩක් මේ මුහුද හයියයි. ඒ කියන්නේ ගැප් එක වැඩි. මේ පොඩි කට්ටියට එහෙමනම් කොහොමත් නාන්න අමාරුයි. එහෙම නානවා නම් මේ පරිස්සමෙන් තමයි නාන්න වෙන්නේ. ඔන්න ඔය වගේ වයිබ් එකක් තමයි ගල්බැම් මෙහා කොනට ආවට පස්සේ වෙන්නේ. මම ඇවිල්ලා ඉන්නේ ඕන මම බීච් එකට ඇවිල්ලා ඉන්නේ. බීච් එකේ වයිබ් එක මේ වගේ වයිබ් එකක් තියෙන්නේ. දැන් 6:45ට විතර ඇති වෙලාව. පට්ට ලස්සනයි. මම ඇවිල්ලා ඉන්නේ සතියේ දවසක සඳ දවසේ. ඒක නිසා සඳට ඉතින් ගොඩක් ක්‍රවුඩ් එක අඩුයි. එහෙනම් ඉතින් මම ගිහිල්ලා එන්න මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත සෙට් වෙමු. හැමෝටම ජය වේවා. මම දමිය බ්‍රෝ.